Hello friends, ඉතින් වෙනද වගේ මදත් ඔයගොල්ලන් සාදරෙන් පිළිගන්නවා අපේ සාවිත් vlogs YouTube channel එකට. ඉතින් අද ඔයගොල්ලන්ට ගෙනලා තින්නේ වෙනද වගේ ගමන් බිමන් යන vlog එකක් එහෙම නෙමෙයි. අද ඔයගොල්ලන්ට ගෙනලා තින්නේ unboxing video එකක්. ඉතින් වැඩි විස්තර ඕනේ අපි unboxing video එකට ගිහලා හරි ඉතින් අද අපි unboxing කරන්න යන්නේ මෙන්න මේ box එක. ඉතින් මේ ඇවිල්ලා VR box එක. ඉතින් ඕගොල්ලෝගේ සමහර කට්ටියලගේ ඇති දැන් මේ වෙනකොටත් VR box. ඉතින් මේක තමයි දැන්ට වෙළඳ පොලේ තියෙන බජට්ම VR box එක. ඉතින් මේ ගැන කිව්වොත් ඉතින් මේකට ඒ කියන්නේ ඩිස්ප්ලේ එකක් එන්නේ අපේ තියෙන ෆෝන් මේ තමයි මේක ඇතුළට දාලා අපිට වීඩියෝ VR games වගේ දේවල් අපිට ප්ලේ කරන්න පුළුවන්. එහෙනම් ඉතින් මේක අන්බොක්ස් කරමු. ඉතින් මේ තමයි VR box එක. ඉතින් මේක ඉස්සරහා VR box කියලා ගහලා තියෙනවා. වෙන කොහෙවත් මුකුත් සදාහන් කරලා නැහැ. ඉතින් අපි අන්බොක්ස් කරලා බලමු මේක. මුලින්ම අපිට මේ වගේ චූටි පොලිතින් එකක දාලා අපිට VR box එක හම්බෙනවා. ඊට පස්සේ ඉතින් මේ වගේ රෙදි කැල්ලක් හම්බෙනවා. මේකේ lens එහෙම පිය දාන්න. ඊට පස්සේ ඉතින් manual එක හම්බෙනවා. ඉතින් මම මේ කලින් අන්බොක්ස් කළා මේක මම චෙක් කරලා බැලුවා වැඩද ඒව කොහොමද කියලා. ඉතින් ඒ වෙලේදී මට හම්බුණා මේකේ පොඩි ස්ටිකර් වගේක්. ඒ කියන්නේ නිකන් ස්පොන්ජ් වගේ ස්ටිකර් තුනක්. ඒවා ඉතින් මම නහයට දාන කෑලි වල තමයි අලවන්න තියෙන්නේ. ඉතින් ඒ ටික මම කලින් ඇලෙව්වා. ඉතින් ඊට අමතරව ඒ ස්ටිකර් වගේ ඒවා ටික තමයි හම්බෙන්නේ. ඉතින් මේකේ කවර් වගේ ගැලවුවාම අපිට හම්බෙන්නේ මේ වගේ ලුක් එකක්. ඉතින් ඕගලන්ට මේ පේන lens දෙක ඕගලන්ට මෙන්න මෙතනින් තියෙන මෙන්න මේ වලින් මේ වලින් අපිට මේම ඇඩ්ජස්ට් කරගත්ත හැකි. ඕගලන්ගේ ඇහැට පේන ප්‍රමාණයට lens දෙක ඇඩ්ජස්ට් කරගත්ත හැකි. ඕගලන්ට මෙන්න මෙතනින් දැන් ඕගොල්ලෝ මේ ෆෝන් එක දාන්න ඕනේ මෙන්න මේකෙන්. මෙහෙම මෙන්න මේක ප්‍රෙස් කරලා මෙහෙම ඇද්දාම තමයි මේ ෆෝන් හෝල්ඩර් එක හම්බෙන්නේ. ඉතින් ඕගලන්ට සමහර VR games තියෙනවා. ඒකට ෆෝන් එකේ කැම් එකක් පේන්න ඕනේ. ඒ වගේ ඒවලට ඒ වගේ ගේම් ගහන්න මෙන්න මේ කැල්ල අයින් කරලා ඕගලන්ට ෆෝන් එකේ කැම් එකක් මෙහෙම එළියට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මැනුවල් එකේ නම් ලොකු දෙයක් කියලා නැහැ. අර මේක යූස් කරන්න ඕනේ විදිහවල තමයි ඉතින් කියලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට මේ VR box එකේ මම අර කලින් කිව්ව ස්ටිකර් වගේ ඒ දෙක මම ස්පොන්ජ් ස්ටිකර් වගේ දෙක මෙන්න මෙතනින් තමයි ඕගලන්ට ගහගෙන මේ අලවලා තියෙන්නේ. ඕගලන්ට හරියට පේනවද දන්නේ නැහැ. එතනින් තමයි මම අලවගත්තේ. මොකද නහය මේක ගොඩක් වෙලා හරි සුව පහසුවට ඔළුවේ තියාගන්න නම් අර පොඩ්ඩක් අර මෙතන ප්ලාස්ටික් එක හින්දා පොඩ්ඩක් රිදෙනවා නහයට. ඒකයි මම මේ දෙක අලවගත්තේ. ඉතින් මේක හදලා තියෙන ප්ලාස්ටික් ප්ලාස්ටික් එකකින් තමයි මේ VR box එක හදලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට මෙන්න මේ පටි ඕගලන්ගේ ඔළුව සයිස් එකට කරගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට මේකේ ෆෝන් හෝල්ඩර් එකේ ඕගලන්ට සැකයක් එන්න පුළුවන්. ඔයගොල්ලෝ ළඟ තියෙන ඕනම ෆෝන් එකක් මේකට රඳවා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේකේ ඕන තරම් මෙහෙම උඩට ඇද්ද හැකි. ඒකින්ද ඕගොල්ලන්ගේ සාමාන්‍ය ලොකු ෆෝන් එකක් වුණත් Samsung A16 එකක් වගේ ලොකු ෆෝන් එකක් වුණත් ඕගලන්ට පාසුවෙන් මේකට රඳව ගන්න පුළුවන්. මොකද අපි ළඟ තියෙන Samsung A16 එකක්. ඒකින්ද ඕගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න එපා. ඕන පොඩි ෆෝන් එකක් වුණත් මේ Apple පොඩි මිනි වර්ගයේ ෆෝන් එකක් වුණත් මෙතන රඳව ගන්න පුළුවන්. එච්චරයි ඉතින් මේක ගැන කියන්න තියෙන්නේ නම් VR box එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් VR box එකේ ඕගොල්ලෝ බලන දේ මොන වගේද මේකේ වීඩියෝ හැම් ප්ලේ වෙන්නේ කියලා මම බලන වීඩියෝ එකකුත් ඕගලන්ට පෙන්නන්න. මේකේ මිල සඳහන් කරොත් මම මේ ගත්තේ ඩරාස් එකෙන් රුපියල් 1300ක් වගේ මුදලකට. මට ඩිලිවරිත් එක 1700ක් වගේ වුණා. ඉතින් මේක තමයි මම මේ Samsung A16 එකක් කියලා කිව්වේ. ඉතින් මේකත් සාමාන්‍ය ලොකු ෆෝන් එකක්. ඕගලන්ට මේ ෆෝන් එකක් වුණත් ලේසියෙන් මෙහෙම මේ ෆෝන් හෝල්ඩර් එක වගේ එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම මේ ෆෝන් එකේ iOS තියෙන ඇප් එකක් දාගත්තා. මෙන්න මේක තමයි ඇප් එක. VR player කියන ඇප් එක. මේක ඇතුළට ගිහිල්ලා ඕගලන්ට VR වීඩියෝ වගේ දේවල් ඕගලන්ට නරඹන්න පුළුවන්. ඉතින් මම මේකේ මෙහෙම රෝලර් කෝස්ටර් වල තියෙන මෙහෙම එකක් මම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ
SBS කියන එක ක්ලික් කරලා මේ වීඩියෝ එක මෙහෙම බලන්න. ඉතින් මම මේ වීඩියෝ එක දැන් නවත්තගෙන මෙහෙම මේකට රදව ගන්නම්. ඊට පස්සේ ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මෙහෙම මේක ඇතුළට මෙහෙම මේක දාලා එන්න මෙහෙම බලන්න. ඉතින් මේ විදිහට තමයි අද අපේ VR box එකේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා ඕගලන්ට මේ VR box එකක් ගද්දි හරි මේ VR box එක යූස් කරන යම්කිසි දැනුමක් ඕගලන්ට එන්නේ නැති කියලා. ඉතින් අදට අපේ මේ VR box එක unbox කරන වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එක subscribe කරලා like කරලා share කරලා දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා. එහෙනම් මේ වගේ තවත් අලුත්ම වීඩියෝ එකකින් සෙට් වෙමු.